දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමට ඇති කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක එකතු වෙලා පුංචි එළවලු පාත්තියක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද මේ දවස්වල නම් ඉතින් එළවලු මිලත් හොඳටම වැඩිනේ නේද? ඉතින් ඒක හින්දා අපිට පුළුවන් විදියට තියෙන පොඩි ඉඩේ හරි කමන්නේ එළවලු වර්ග ටිකක් මිරිස් පැල ටිකක් ඉතින් වගා කරගන්නව නම් හොඳයි. ගොඩක් අපේ ආර්ථිකයටත් ඒක ලොකු සහනයක් වෙනවා. ඉතින් මෙතන මං කලින් නිවිති තමයි හිටවලා තිබ්බේ. ඉතින් ඒ ටික පළදා වර්ගෙන ඉවරුණාට පස්සේ මට හිතුණා මෙතන පාත්තියක් වගේ ටිකක් ලස්සනට හදා ගන්න ඕනේ කියලා. ඉතින් එතකොට අර නිකන් පිළිවෙලක් තියෙනවානේ මිදුලට ලස්සනකුත් ලැබෙනවා. මීට් එකට මේ විදියට පාත්තියක් වගේ හදලා ඒක ඇතුලේ පැල ටිකක් හිටෙව්වහම. ඉතින් මේ විදියට මම gadol කැට ටිකක් තියලා මෙතන පාත්තිය වගේ ලස්සනට හදාගත්තා. ඊට පස්සේ මේ කොම්පෝස් ඒ පස් මිශ්‍රණයක් හදලා ඒකෙන් මේ පාත්තිය පුරව ගත්තා මේ විදියට. මේ කෙළවරේ තියෙන්නේ නිවිති පැල ටිකක්. ඉතින් ඒක මම මේ විදියට මෙතන හැදෙන්න ඇරියා. මොකද එතකොට නිවිති ටිකකුත් එතන හැදෙනවනේ. ඉතින් ඒකම පාත්තිය අපිට මේ විදියට භෝග වර්ග කීපයක් හිටව ගන්න පුළුවන්. ඉතින් පොඩි ඉඩේ වුණත්. ඉතින් මේ තියෙන්නේ මම කලින් ඔයාලත් එක්කම වීඩියෝ එක ෂෙයා කරගත්තා මේ එළවලු පැල හිටවනවා. ඉතින් මේ හිටවපු පැල දැන් මේ වෙනකොට මම පළදාව අරගන්නවා. ඉතින් ඒක නම් මට හරි ප්‍රයෝජනවත් වුණා මේ දවස්වල නම් ඉතින් මිරිස් උනත් මිල වැඩිනේ. ඉතින් ඒක හින්දා මේ හිටවගත්ත මිරිස් පැල කීපේ උනත් හරිම වටිනවා. මේ පැත්තෙත් නිවිති එහෙම මම කලින් හිටවපු තියෙනවා. ඉතින් මේවා කීප සැරයක්ම මම මේවයින් කෑමට කපලා අරගත්ත මේ නිවිති තවත් තියෙනවා. ඉතින් ඔය විදිහට ඉතින් අපි දෙයක් හිටව ගත්තොත් ඉතින් ඒකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒ වගේම ඉතින් හිතටත් ලොකු සතුටක් මේවායේ පළදාව අපි ලබා ගන්නකොට. ඉතින් මෙතෙන්ට හිටවන්න මම නයිමිරිස් තමයි මේ හිටවන්න හදන්නේ. එතෙන්ට මම පැල පැකට් ටිකක් කඩෙන් ගෙනාවා නයිමිරිස් පැල. ඉතින් ওই විදිහට පැල ටිකක් මම පැල දෙක වගේ තමයි මෙතන හිටවන්නේ. ගොඩක් හිටවන්න ඉඩ මදි. ඉතින් වලවල් කීපයක් තමයි තුනක් විතර තමයි හිටව ගන්න පුළුවන් උනේ. මොකද එහා කෙළවර නිවිතිත් තියෙනවනේ. ඉතින් ඔන්න ඔය විදියට මම මේ පැල ටිකක් මෙතෙන්ට හිටව ගත්තා. ඉතින් මේ තියෙන්නේත් අර මම කලින් හිටව ගත්ත පැලවල මිරිස් හැදිලා ඒවයිත් හොඳට තියෙනවා. ඒවා ටිකක් මම කඩලා පහුගිය දවස්වල කෑමට අරගත්තා. ඉතින් තවත් තියෙනවා මල් තියෙනවා ඒවයි. ඇදීගෙන එන කරලුත් තියෙනවා. ඉතින් මේවා මම බෑග් වල තමයි හිටව ගත්තේ. ඉතින් අපිට අර පත්තේ ලොකු ඉඩක් නැති වුනහම මේ වගේ බෑග් වල පැල පහක් හරි කමන්නේ හිටව ගත්තොත් ඒක ගොඩාක් වටිනවා. ඉතින් මේ ඉතුරු පැල ටික මම මේ විදිහට බෑග් වල හිටව ගත්තා. මේ අතන ඉඳ මදි හින්දා හිටවල ඔය විදිහට මේ පැල ටිකට වතුරත් දැම්මා. ඊට පස්සේ මම මේ හිටවන්නේ ඒ පාත්තියේම තනින් තැනට ගොටුකොළ පැල ටිකක්. එතකොට එකම පාත්තිය අපිට භෝග වර්ග කීපයක් හදා ගන්න පුළුවන්. මොකද ගොටුකොළ හැදෙන්නේ මේ වැල් විදියටනේ. ඉතින් මිරිස් ගහ උඩට යනවා. ඉතින් මේක වැල් විදියට බිම දුවලා හැදෙනවා. ඉතින් ඒක හින්දා ඒක අපිට එතන බිම උපරිම වශයෙන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තව මිරිස් පැල වගේක් මගේ ගෙදර මේ පැල වෙලා තිබ්බා. ඒ වයින්ුත් පැල කීපයක් මම මේ විදියට බෑග් වල තව හිටව ගන්නවා. එතකොට මිරිසුත් තියෙනවනේ. දැන් අර මිරිස් පැල ටික මගේ සවුත්තු වෙනකොට මේ මිරිස් ගස් ටික මට හදා ගන්න පුළුවන්. මේ තුන්යා මේ හෘදේ මා සසලෝන
ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුතින් මාගේ වීඩියෝස් බලන යාළුවන්ගෙනුත් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඔය විදියට ඉතින් මම මේ පැල ටිකත් හිටව ගත්තා. මට ආයේ නුඹ නුඹ ගාව ඉන්නුනා සැතපී ළඟින් සුසුමේ දුරින් දැසේ පියන් පියා. ඉතින් එහෙනම් මගේ මිදුලේ ලස්සන තැන් ටිකකුත් බලලම අපි වීඩියෝ එක නිමා කරමුකෝ. ඉතින් මේ තියෙන්නේ මගේ බෝගන්විලා පැල ටිකක්. ඉතින් මේකට මම ඔයාලත් එක්කම කලින් වීඩියෝ එකකින් පොහොර සාත්තුවක් කරන වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඔන්න බලන්නකෝ දැන් සති කිහිපයක් දෙක තුනක් ගියාම මේවායි හොඳට මල් පොහොට්ටු දාලා ගස් පිරෙන්න මල් ඇවිල්ලා. ඉතින් හරිම ලස්සනයි ආස හිතෙනවා දැක්කහම. ඉතින් ගහකට වුණත් ඇත්තටම අපි ටිකක් සාත්තු කරලා යාළව ආදරෙන් බලා ගන්න ඕනේ. එතකොට තමයි ඉතින් යාළත් අපිට ලස්සනට ඵලදාව ලබා දෙන්නේ. ඉතින් මේ බෝගන්විලා පැල ටිකත් මගේ ගොඩාක් පරණයි. අවුරුදු 10ක් විතර වෙනවා මේ පැල ටික මං අරගෙන. ඒත් ඉතින් මේවා තාමත් හොඳ ලස්සනට හැදෙනවා. මේවාට සාත්තු කරලා මං ආදරෙන් බලා ගන්න හින්දා. ඉතින් මිදුලක් වුණත් ඒ වගේ තමයි හරියට නඩත්තු කිරීම ඒ දේවල් අපි කරන්න ඕනේ. නැතුව පැල ටිකක් හිටවල දාලා ඔහේ තියෙන ඇරියොත් ඉතින් ඒකේ කිසි ලස්සනක් නැහැ. ඉතින් ඒ ගස් වලට ඕන කරන සාත්තු අපි ලබා දෙනකොට ඒ ගස් උනත් හරිම ලස්සනට හැදෙනවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටෙන් පරිස්සමට ඉන්න හැමෝටම සුබ දවසක් වේවා.